බොක බොක්ක මගේ නම පොඩි චාලට්. අද අපේ ඉස්කෝලේ නිවාඩු දුන්නා. ඉස්කෝලේ ඉවර වෙන්නත් කලින් මං අද ඉස්කෝලෙන් පැන්න බොක්ක. අද ඉතින් මට ගොඩක් සතුටු දවසක් නේ බොක්ක. මං ඉතින් ඒක සැමරුවා. හැබැයි බොක්ක මං මඩ නාගෙන ආපු එකට අපේ අම්මයි තාත්තයි ඊට වඩා සැලකුවා. මම බයිසිකල් පදින්න තමයි බොක්ක ගොඩක්ම කැමති. මට ඕනුනේ නිවාඩු මාසේ හොඳට බයිසිකල් පදින්න. හැබැයි අපේ තාත්තා කියලා තියෙන්නේ බයිසිකල් පැත්තට මහ පාර යන්න එපා කියලා බොක්ක. දැන් තමයි බොක්ක තේරෙන්නේ තාත්තා කියන කතාව ඇත්ත කියලා. අද බඩුව තමයි. අඩෝ! අපේ තාත්තට හොඳටම මල පැනලා තියෙන බොක්ක ආපහු බයිසිකල් නම් පදින්න වෙන්නේ නැහැ. හැබැයි බොක්ක අපේ තාත්තා නපුරුනාට අපේ අම්මා නම් එච්චර නපුරු නෑ. අම්මා කිව්වට අග්ගාලා නාලෙන්න බුරියානි හදලා දෙන්නම් කියලා. හරි බොක්ක අද බුරියානි හම්බ වෙන්නෙත් නෑ වගේ. අඩෝ ඇයි බම්මාටම මෙහෙම වෙන්නේ? හැබැයි බොක්ක මගේ දඟ වැඩ නම් ඉවර වුණේ නෑ. මං හැරීම ගෑන් ළමෙක් කරා. අන්තිමට මට උනේ නිවාඩු මාසෙත් පාඩම් කරන්න බොක්ක. හැබැයි මං ඊට පස්සේ එහා ගෙදර චූටි දෝනිව දැක්කා. මට ඕනුනේ චූටි දෝනිත් එක කොළඹ යන්න බොක්ක. හැබැයි මගේ ළඟ සත පහ නෑ. චූටි දෝනි මාව දාලා ගියා. අම්මට කිව්වා පැනලා යන් කියලා. එයාට අයිස්ක්‍රීම් එකක්වත් අරන් දෙන්න සල්ලි නෑ. ඊට පස්සේ මම ගෙදර එක්කන් ආවා. චූටි දෝනි වැඩේ කෑව බොක්ක. අද අපේ තාත්තට හොඳටම මල පැනලා තියෙන්නේ. තාත්තා මට හොඳටම ගහලා වත්ත පල්ලෙහාට ගිහලා දිවි ගොට්ටක් කඩන් ආවා. අඩෝ! ඔබ දැන් හිතාගෙන ඉන්නේ අපිට හැමදාම දුක් දෙදී ඉන්නද? බෑ හැදෙනවද නැද්ද? මං හැදෙන්නම් තාත්තේ. හරි දැන් උඹ අපිට කියහන් උඹ ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා. මං කැමති ලොකු නා පයිලට් කෙනෙක් වෙන්න. ට්වින්කල් ට්වින්කල් ලිටල් ස්ටාර් මට ඉංග්‍රීසි පුළුවන් තාත්තේ. පුතේ ට්වින්කල් ට්වින්කල් විතරක් කියලා ඉංග්‍රීසි දන්නව කියන්න බෑ. සුදු නෝනා මේ නිවාඩු කාලේ කොල්ලට හරියට ඉංග්‍රීසි ටිකවත් උගන්නමු. කතා කරන්න අර ඉංග්‍රීසි ඇකඩමියට. හෙලෝ සිලෝන් කින්ඩම් ඉංග්‍රීසි ඇකඩමි LPT. ඉතින් බොක්කලා මේන පාසල් නිවාඩුව ඔයාලගේ ජීවිතේ සතුටින්ම ගෙවපු පාසල් නිවාඩුව වෙනවට ඔයාලා කැමතිද? ඉංග්‍රීසි ලියන්න, කතා කරන්න, කොටිම කිව්වොත් ඉංග්‍රීසි වලට අකමැති ඔයාට ආසාවෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන ලංකාවේ හොඳම තැන තමයි The Ceylon Kingdom English Academy LPT කියන්නේ. ඉතින් මේ පාසල් නිවාඩු කාලේ දින 21 ඉංග්‍රීසි කඳවුරට ඔයාටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඒකට ගියොත් ඔයාට ඉංග්‍රීසි ලියන්න වගේම ඉංග්‍රීසි කතා කරන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. අවුරුදු 10ට වැඩි ඕනම කෙනෙකුට මේ ඉංග්‍රීසි කඳවුරට සම්බන්ධ වෙන්න පුළුවන්. කරන්න තියෙන්නේ මෙන්න මේ පේන කන්ටැක්ට් නම්බර් එකට කෝල් එකක් දෙන එක විතරයි. ඉතින් ඔයාලා මේ කඳවුරට සහභාගී වුණොත් ඔයාලන්ට පුළුවන් නායකත්ව පුහුණු කඳවුරක අත්දැකීමක් ගන්න. ගිනි මැල සංදර්ශන රාත්‍රියක්, ගාලු කොටු පවුර අධ්‍යාපන චාරිකාවක්, පේරාදෙණිය සරසවි හා හන්තාන විනෝද චාරිකාවක්, විදේශික නැන්දල මාමල ඔයාලන්ට කඳවුරේ උගන්වනවා. විනෝද ක්‍රීඩා වලින් අමාරු ඉංග්‍රීසි ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම තමයි හරිම ආදරණීය ගුරුවරු තමයි ඔයාලට ඉංග්‍රීසි උගන්වන්නේ. ඉතින් පාඨමාලාව අවසානයේ BMICHED ලෝගෝ එකක් දාලා ඔයාලන්ට ලස්සන ෆොටෝ එකකුත් ගන්න පුළුවන්. ඉතින් ඔන්න මේ නොවැම්බර් 8 යෙදෙන The Ceylon Kingdom English Academy 5 වෙනි සංවත්සරය නිමිත්තේ නොවැම්බර් 1 වෙනිදා සිට 8 වෙනිදා දක්වා ලියාපදිංචි වෙන ඔයාලට 150ක ශිෂ්‍යත්වයකුත් එයාලා දෙනවා. ඉතින් LPT පිටුවල පාරේ සිට කිලෝමීටර් 2ක දුරින් තමයි The Ceylon Kingdom English Academy එක තියෙන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාලට මෙන්න මේ contact number එකට කතා කරන්නත් පුළුවන්. ඉතින් මේන පාසල් නිවාඩුව ඔයාගේ ජීවිතේ සතුටින්ම ගෙවපු පාසල් නිවාඩුව කරගන්න යන්න ඕන තැන මොකද්ද කියලා දන්නවනේ? The Ceylon Kingdom English Academy LPT. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ගිහිල්ලා එන්න. බොක බොක්ක